විරාට් කෝලිගෙන් දවසක් තරුණයෙක් අහනවා ඔයා කොහොමද failures එහෙමත් නැත්නම් අසාර්ථක වීම හැන්ඩල් කරන්න කියලා. How do you handle failures, man? මෙතෙන්දි කෝලි අමුතු කතාවක් කියනවා. Failures are the most important thing in life because success doesn't teach you as much. It boosts your ego. අසාර්ථක වීම තමයි අපිට වඩා වටින්නේ. මොකද සාර්ථකත්වය ඇතුලේ ඉගෙන ගන්න දෙයක් නැහැ. ඒකෙන් වෙන්නේ තව අපේ අහංකාරකම වැඩි වෙන එක විතරයි කියලා. මේක හරිම වෙනස් කතාවක් වගේම ඒක කෝලි ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නපු කෙනෙක්. කෝලි කියනවා 2012 IPL ශ්‍රී කරද්දී ක්‍රිකට් කෙනෙක් විදිහට එයා සාර්ථක වෙලා හිටපු නිසා එයා කම්ෆර්ට් zone එකේ හිටියේ කියලා. ඒ කියන්නේ කෝලි වගකීමක් නැතුව හිතෙන කෑම කකා ව්‍යායාම නොකර ඩිසිප්ලින් එකක් නැතුව ඉතා පහසුවෙන් හිටපු සීසන් එකක් කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට 2012 IPL සීසන් එකේදී කෝලි පිටිකරුවෙක් විදිහට RCB කණ්ඩායමක් විදිහට අසාර්ථක වෙනවා. IPL එකෙන් පස්සේ කෝලි ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාලා කණ්ණාඩියෙන් තමන්ගේ දිහා බලද්දි එයාටම යාගෙන ලැජ්ජ හිතිලා තියෙනවා. ඔයාට මෙහෙම වෙන්න බෑ කියලා කෝලි තමන්ටම කියාගෙන තියෙනවා. පහුවදාම කෝලි හැමදේම වෙනස් කරන්න තීරණය කරනවා. කෑම පාලනය කරන්න ගන්නවා. දවසකට පැය දෙකක් ගානේ සතියකට දවස් 6ක් ව්‍යායාම කරන්න ගන්නවා. උපරිම විනයක් හදාගත්ත කෝලිට මාස 8ක් 9ක් යද්දී තමන්ගේ ශරීර බර කිලෝග්‍රෑම් 7කින් පමණ අඩු කරගන්න පුළුවන් වෙනවා. කෝලි කියන විදිහට ඊට පස්සේ කෝලි ෆිට්නස් වලට, ඒ කියන්නේ ශාරීරික යෝග්‍යතාවයට, ඒ වගේම මේ ඩිසිප්ලින් එකට ඇබ්බැහි වෙලා තියෙනවා. එතනින් පස්සේ තමයි අපි අර දැක්ක ක්‍රිකට් ලෝකේ බය කරපු විරාට් කෝලි කියන භයානක පිටිකරුව බිහි වෙන්නේ. එතනින් පස්සේ තමයි ලෝකේ ඕනම පන්දු යවන්නේගේ සිහින කඩුල්ල බවට විරාට් කෝලි කෝලි කියන්නේ අපරාජිත මිනිස්සෙක් නෙවෙයි. හැබැයි පරාජයට වටන්න බැරි මිනිස්සෙක්.